හෙලෝ කොහොමද ඔයාලට සුබ දවසක් හැමෝටම මම ශකිලා අද අපේ ගෙදර පොඩ්ඩ දෙන්න තමයි උයන්නේ බලමු අපි ඉතින් ඒගොල්ලෝ කොහොමද උයන්නේ කියලා මට පොඩ්ඩක් අසනීපක් තිබ්බ හින්දා ඒ දෙන්න අම්මා අපි දෙන්න උයන්නද කියලා අහලා ඉතින් ඔන්න උයන්න පටන් ගත්තා පුතා දැන් හාල් ටික හොදන්න ගත්තා දෝනිත් ඒ අතරේ පරිප්පු ටික එහෙම අරගෙන ඒ ටික හොදන්න ලෑස්ති කරගත්තා. ඔයාලට කියන්න ඕනේ මම තාම මගේ විස්තර මුකුත් හස්බන්ඩ් ගැනවත් මුකුත් කියලා නැහැ තාම. ඒ තව පිරිසක් එකතු වුණාම ඒ වගේ දෙයක් කතා කරන්න හොඳයි කියලා හිතුන හින්දායි තාම මුකුත් විස්තර කරේ නැත්තේ. ඉදිරියේදී මගේ පවුලේ විස්තර ඒ හැම දෙයක්ම කියන්න බලාපොරොත්තු වෙනවා. මෙයාලා දෙන්න ඉතින් අස් කරන්න කලින් තමයි උයන්න ගත්තේ. ඒකින්ද පොඩ්ඩක් හැඩි වෙලා තියෙන්නේ ගණන් ගන්න එපා. ඔන්න දැන් අයියා හාල් හොදපු නිසා නංගිට පරිප්පු හොදන්න ඉල්ලුවා. එයා දැන් පරිප්පු ටික හොදන ගමන් ඉන්නේ. අපේ ගෙදර පොල් ගෙඩි ඉවර වෙලා තිබුණේ. ඊට පස්සේ ගහෙන් වැටුණු පොල් ගෙඩියක් තිබුණා. ඒක සුද්ධ කරගන්න ආවා. ඊට පස්සේ ඕක තුන්දෙනාත් එක්ක බිව්වා. ඒකලා අපි ගියා පොල් ටික ගා ගන්න. අපි දැන් මේ දෙක ගා ගන්න. පරිප්පයකට ඕමනා කරන ලූණු සුදු ලූණු තක්කාලි ඒ ටික කපා ගන්න ගමන් ඉන්නේ දැන් ළමයි දෙන්න. ඔය ලූණු සැරේනවට තමයි සන්ග්ලාස් දෙකක් දාගෙන ඉන්නේ වීඩියෝ වල එක එක්කෙනාගේ දකින්නවනේ මේගොල්ලෝ. පොඩි කටු. තක්කාලි වලට ඕන්දින් එකක් ගත්තා. මේ නෑ මේක කපලින්ද. මේ දැන් ඔන්න ලූණු එහෙම කපලා තක්කාලි ටික තුන පහ වර්ග ඔක්කොම දාලා ඉවර වෙලා වතුර ටිකක් දාලා ලිපේ තියාගන්නවා. ඊට පස්සේ පොල් ටිකක් මිලි කළා දාලා ගන්නයි යන්නේ. මම කොහොමත් වතුරෙන් තමයි ලිපේ තියන්නේ. ඊට පස්සේ කිරි දානවා. සමහර අය එක විදිහට හදනවා ඇති. මොන දැන් ඉතින් පුතා අමාරුවෙන් පොල් ටික ගන්නවා. බලන් ඉන්න බැරි තැන මාත් පොඩ්ඩක් ගන්නවා. ඔය අතරේ දෝනි සම්බෝලයක් හදාගන්න ලුණු සුද්ධ කරන එහා පැත්තේ අයියා වගේ ඉතින් එයත් ඔන්න කන්නඩිය දාගන්න ගත්තා. පුංචි ළමයි ඉතින් මොනම තමයි දෙක එක්කෙනාවනේ අනුකරණ
මගේ යාළුවන්ගෙන් ආදරයෙන් ඉල්ලනවා මගේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒක ලොකු උදව්වක්. දැන් පොල් ටික මිරිකලා දෙන්නද කියලා ඇහුවා. එයාම මිරිකන්න ආසයි කියලා මිරිකලා කිරි ටිකක් දානවා පරිප්පු එකට. ඒ අතර මට හිතුණා පරිප්පුව මේ කිරට උයලා ටෙම්පරාදුවක් හදලා දැම්මොත් හොඳයි කියලා. මොකද සම්බෝලත් එක්කනේ අද කන්නේ. ඒක නිසා අර කිරටම කන්න නැතුව පොඩ්ඩක් ටෙම්පරාදුවක් දැම්මම රසයි කියලා හිතලා ටෙම්පරාදුවකුත් දැම්මා. එතන ඔක්කොම ටික වීඩියෝ වෙලා නැහැ. ওই ටික විතරයි වීඩියෝ වෙලා තියෙන්නේ. ඔකට කරපිංචාලු උණු රම්පේ ටික දාලා මිරිස් කුඩු චුට්ටක් දාලා කෑලි මිරිසුයි දාලා මේ පොඩ්ඩක් ටෙම්පරාදු කරගන්නවා. ඒ ටික වීඩියෝ වෙලා නැහැ. ඔන්න දැන් කැම ටික හදලා ඉවරයි. දැන් බුදු පහන තියන්න යන්නේ. දෝනි ගියා මල් ටිකක් කඩන් එන්න. එයත් බලන්න අඹ Tegang berarti. Tegang. Sugandan setelah kapan pesan meneguran sebentar ini tambah berat tidak ingat.
කන්න ගන්න බේගුණු පේතන් නේතන් කුසුම සංජාමීන් දැස්සේ සිරිපා. අපි තුන්දෙනාම බුදුන් වැඳලා ඉවර වෙලා ආවා. දැන් කෑම ටිකක් කන්න යන්නේ. බලමුකෝ අපේ පොඩ්ඩ දෙන්න උයපුවා රසයිද කියලා. අපිට එහෙනම් දැන් යන්නත් වෙලාව ඇවිල්ලා. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ගිහිල්ලා එන්නම් එහෙනම් හැමෝටම මුත් සරණයි.